අද අපි පොඩි ගමනක් යන්නේ. අපි යන්න හදන්නේ කොත්දුව පන්සලට. මාදුගඟ මැද දූපතක තමයි මේ පන්සල තියෙනවා කියන්නේ. අපි එහෙනම් ගිහින් බලමු මේ පන්සලේ තත්ත්වය කොහොමද කියලා. ඒක තියෙන්නේ කොහොමද, ලස්සනයිද එහෙම කියලා බලමු. එහෙනම් ඒ පන්සල ගැන දැනගන්න බලන්න මේ වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. Hey guys! අපි මේ පන්සලට යන්නේ අපේ සීයා මැරිලා අවුරුදු 4 දානෙ දෙන්න. ඉතින් අපි කුරුණෑගල ඉඳලා ගාල්ලේ ආවා අපේ ගමේ මේ දානෙ දෙන්න යන්න. ඉතින් අපි ගමේ ගෙදර ඉඳලා මීටර් 200-300ක් විතර යනකොට තියෙනවා මාදුගඟේ ඒ දූපත් වලට යන්න එහෙම යන තැනක්. එතනට ගිහින් තමයි අපි කතා කරගෙන ගියේ. මේ තියෙන්නේ තැන මත් හරියටම දන්නේ නැහැ හැබැයි මේ තැන ගැන නම්. හැබැයි මේක මාදුගඟේ එක අතු කෑල්ලක් යන තැනක් කියලා තමයි තිබේ. මේක මේ එතන ඒ තියෙන තැන ඉස්සරහා කුඹුරු වැඩ කරනවා. මේ පෝරු ගාන එකක් මං ඉතින් ගත්තා. දැන් කට්ටිය හුඟක් අයට ඒව බලන්න නැති නිසා මේ අපිට යන්න බෝටුව හදනවා. මේ දැන් බෝටු යන්න දෙන්නේ නැහැ කියලා කිව්වා. මේ භූමි තෙල් වලින් පෙට්‍රල් වලින් යන්නේ. භූමි තෙල් දහනය වුණාම මේ ඒ භූමි තෙල් වල වාෂ්ප වතුරේ පාවෙනකොට ඒවා මාළු කාලා ජලජ ජීවීන් විනාශ වෙනවා කියලා දැන් භූමි තෙල් වලින් ඕවා අරගෙන යන්න තහනම්ලු. ඒ හින්දා පෙට්‍රල් වලින් තමයි යනවා කියලා කිව්වේ අංකල්. පෙට්‍රල් සම්පූර්ණයෙන්ම දහනය වෙන නිසා ඒ වගේ ඒවා නෑ කියලා තමයි කිව්වේ. තව කඩලානේ ශාක වලටත් හුඟක් හානි වෙනවා කියලා ඒ අංකල් අපිට ඔතන විස්තර කරා. එයා අපිට යන්න බෝට්ටුව හදන ගම. අපි දැන් ඔය යන්න බෝට්ටුවට නගින ගම මං ඉස්සෙල්ලාම නැගලා ඉස්සරහම ඉඳගත්තා. මට වීඩියෝ කරන්න ඕන නිසා. ඉතින් ඔන්න ඔහොම තමයි අපි යන්න ලෑස්ති වුණේ. දැන් ඉතින් මේ යන ගමන් හුඟක් මේ කඳුරු නේද? කඳුරු ගස් එහෙම හම්බුණා. බලන්නකො වීඩියෝ එකේ ඉස්සරහට තියෙන අපිට හම්බෙච්ච දේවල් කඳුරු. ඔය ඔක්කොම කඳුරු. ඒ දිගටම අපිට කඳුරු හම්බුණා. නෙළුම් මෝලු එහෙමත් හම්බුණා. මං හරි ආසාවෙන් මං අයනේ හිටපු හින්දා නෙළුම් මලක් කඩා ගන්නත් හිටියේ. ඒක කඩා ගන්න බැරි වුණා. හැබැයි අපේ අක්කයි නැන්දයි නම් කඩා ගත්තා. අපි පන්සලට යන්න මල් ගත්තේ නෑ. ඒ අපි ගියපු ඒ ගඟද මාදුගඟේ ඒ අතු ගංගාවෙම හුඟක් නෙළුම් එහෙම තිබ්බා. ඔය තියෙන්නේ මේ කඩාගත්තේ නෙළුම් මලක්. අපේ අක්කා අල්ලගෙන ඉන්නේ. ඉතින් මට කොහොම හරි මං එනකනුත් කඩා ගන්නම් කියලා හිටියේ. මට එනකොටත් කඩා ගන්න බැරුව ගියා නෙළුම් මලක්. අනිත් අය නම් කැඩුවා ඉතින්. ඒ බෝටු අරන් ගියපු අංකල් අපිට කිරලා ගහපෙන්න. ඔය ඔතන ටිකක් උසට පේන ගස් දෙකම කිරලා ගස් දෙකල්ලු. ළමයි දැන් දැකලා නැති නිසා කියලා ඒ අංකල් අපිට කිරලා ගසුත් පෙන්නුවා. මාත් ඇත්තරම පළවෙනි පාරට අද තමයි කිරලා ගස් දැක්කේ. ඉතින් ඔය ඔතන පාරුවක් තියෙන ඔතන මාළු අල්ලන තැනලු. ඔය මාළු වාඩියක් තියෙන්නේ කියලාත් ඒ අංකල් කිව්වා. ඔය ඔතනින් හම්බෙච්ච ඔතන දැන් එහා පැත්තේ පන්සල තියෙනවා. ඔය පාලමෙන් එහා පැත්තේ ඒ පන්සල ගැනත් ඒ අංකල් අපිට විස්තරයක් කරා. මට ඒ විස්තරය නම් දැන් ඇත්තටම මතක නෑ. ඔයාලා හින්දා පන්සල නිකන් බලන්න තමයි තියෙන්නේ. මගේ ඒක ඉතින් මතක නැති වුණත් දැම්මා නිකන්. ඔය ඔතනින් මේ මොකෙක් හරි වතුරට පැනනා. මම ඒක ස්ලෝ කරලා දැම්මා. මොකෙද්ද කියලා හොයාගන්න පුළුවන් වෙයි කියලා. ඇත්තටම මොකෙද්ද කියලා හොයාගන්න බැරුව ගියා. අපේ ගියපු නැන්දලා එහෙමනම් කිව්වේ දිය කාවිය තමයි වතුරට පැන්නේ කියලා. අපි දැන් මේ අතු ගංගාව දිගේ ඇවිල්ලා මහ ගංගාවට, ඒ කියන්නේ මාදුගඟට වැටෙන තැන තමයිලු මේ. අපිට විහිළු කරා අපි කුරුණෑගල ඉඳලා ආවා කියලා. මේ තමයි මුහුද දැකලා නෑ නේද කියලා. ඔය මේ මාදුගඟට වැටෙන තැනලු කියලා තමයි ඒ බෝට් එකේ අංකල් අපිට කිව්වේ. ඔය ඔතන මම සූම් කරානේ. මං හිතුවේ වවුලු වගේක් හිටියා. මං හිතුවේ වවුලු පෙනේ කියලා. ඒ වුණාට වවුලු පෙවුන්නේ නෑ. මං ඩ්‍රැකියුලා කාටුන් එකේ දැක්කට පස්සේ එච්චර වවුලු ගොඩක් ඉන්නවා තැනක දැක්කමයි ඇත්තටම ඇස් දෙකෙන් මාර වවුලු ගොඩක් තමයි එතන හිටියේ. ඔය අර උඩට පේන්නේ ඉස්සකොටුලු.
ඉස්සෝ කොටු ගහපුවා මදුකගේ ඉස්සෝ කොටු ගහපුවා ඉස්සෝ ඉන්නේ කාලෙකට විතරයි කියලා කිව්වා. අර කෝලම් කුට්ටම බැලුවා නම් ඒ කෝලම් කුට්ටම රූගත කරපු දැන තමයි ඔය කියලත් ඒ අංකල් කිව්වා. දැන් නම් එයාලා රූගත කරපු ඉස්සෝ කොටු කැඩිලා කියලත් ඒ අංකල් කිව්වා. ඔය ඈතින් පේන්නේ ඒගොල්ලෝ රූගත කරන්න හදපු ඉස්සෝ කොටු ටිකලු. ඒව දැන් කැඩිලා කියලත් එයා අංකල් කිව්වා. මං දෙපාරක් කිව්වද කොහෙද නේද කමන්නේ කොහොම හරි ඒව තමයි තියෙන්නේ කියලා ඒ අංකල් කිව්වා ඉස්සෝ කොටු. දැන් ඔය පේන්නේ මාදුකගේ තියෙන ලොකුම දූපත මාදුව කියලා තමයි කිව්වේ. ඒ දූපතේ නැත්තම් මාදුකංක අපිට ගොඩක් ලොකුවට පේනවලු. ඒ නිසා නිකන් මාදුවම පොඩියට වගේ පේන්නේ ওই දූපතේ හින්දා කියලාත් ඒ අංකල් කිව්වා. ඊට පස්සේ මේ මෙතනින් මේ ඔය පෙන්නන්නේ දිද්දුව. ඒකෙන් මොකක් හරි විස්තරයක් කිව්වා මට මතක නෑ. දිද්දුව කියලා තමයි කොහොම හරි කිව්වේ. මේ තියෙන්නේ ඉස්සෝ කොටු කරන ක්‍රමයක්. ඕකට කිව්වා මේ ජා කොටු ක්‍රමය හරි මොකක් හරි. ඕක ගහලා ලාම්පුවක් එල්ලනවලු රෑට. ඒ ලාම්පුව එළියට ඉස්සෝ ඔය කොටුව තුලට එනවලු. කොටුව ඇතුළට ආපුවහම එයාලට ආය එළියට එන්න බැරුව එයාලා නිකන් අතරමං වෙනවා වගේලු. ඔය ඉස්සෝ දැන් සාමාන්‍යයෙන් තනිකරම හොටෙල් වලට දෙන්නේ කියලාත් ඒ අංකල් කිව්වා. ඔයාට පේනවනම් ඔය ඔතන පහුවෙන දූපතේ ලාම්පු දෙකක් තියෙනවා. අර බෝතල් වලට හදපු ලාම්පු දෙකක්. ඒ ඉස්සෝ කොටු කරන ක්‍රමයක් තමයි අපි ගියපු කාලේ. කියන්නේ මේ කාලේ ඉස්සෝ නෑ කියලාත් එයාලා කිව්වා ඉස්සෝ ඉන්නේ කාලෙකට කියලා. ඔය දැන් ඔය පේන්නේ අපි යන්න හදන පන්සල කොද්දුව පන්සල. අපි පන්සල පිටිපස්ස පැත්තෙන් තමයි ගියේ. ඔය පිටිපස්ස පේන විදිහ ඔය තියන්නේ පන්සලේ මොකක්ද ඔකට කියන්නේ අර මේ යන තැනම තියෙන තැන. ඒ පන්සලට යනකොට මේ මාදුකංගෙන් කකුල හොදන් ඔතනින් කකුල හොදන් යන්න ඕනේ. ඔතන මේ ආවල් තියෙන්නේ මම බෝඩ් එක zoom කරා ඒක කියවන්න. ඒක චාරිත්‍රාක් විදිහට කරන එකක්ලු. වතුර අඩු කාලට නම් හොදන්න බෑ. පේන තියනවලු ඔතන රැල්ල ඇවිල්ලා වැදිලා අපි ගියපු කාලේ නම් එහෙම එකක් නෑ. අපි කකුල් දෙක දෝවන එකලා පන්සලට ගියේ. මේකේ බෝධිය ගැන දාගැබ හැම විස්තරයක් දාලා තිබ්බා. දැන් ඉස්සරහට දාලා තියෙන රූපය ඔයාලා ඒක කියව ගන්න. ඒකේ තියෙන මේ පන්සල කොහොමද හැදුනේ, නම ආවේ කොහොමද, ඒ සියලු දේම. ඒ කොද්දුව දූපතේ ඒ පන්සලේ අනිත් දොළුලෙනු මන් 3 දෙනෙක් දැක්ක. 3 දෙනාට වැඩි ඉන්නවද දන්නේ. යාලා මාරම හීලයි අත ගන්න පුළුවන්. මාත් ඉතින් ආසාවට අත ගාවා. මං කයින් දඬුලෙනේ අත ගාලා තිබෙන්නේ නෑ ඇත්තටම. ඔය ඉන්නේ දඬුලෙන. අර උන් කන්න ඉල්ලනවයි. අනේ ෂෝක්. ආය අත ගන්න තිබ්බනම් ෂෝක්. ඉතින් ආය යන්න බෑනේ. දඬුලෙනකුත් අත ගාව කොහොම හරි. මේ පන්සලේ පරණ මෙහි පුස්කොළ පොත්, පරණ කාසි, පරණ සල්ලි කොළ, වටාපත් හැමදේමත් තිබ්බා. ඔය පේන සමාධි බුද්ධ ප්‍රතිමය ගැන තමයි ඔය ඕකෙන් විස්තර කරලා තියෙන්නේ. මේ පන්සලේ මුදලිතුමාගේ ප්‍රතිමාවක් හදලා තිබ්බා. ඔය තියන්නේ මුදලිතුමාගේ පීරුව ගැන. ඔය තියන්නේ පීරුව එයා කරපු සේවාවන් එහෙම ඒ බෝඩ් එකේ දාලා තිබ්බා. මේ පන්සලේ ඉස්සරහා චුට්ටක් පේන විදිහ මේ මෙතන තියෙන්නේ බෝසත් පිරුරුවක්. මෙතන මේ සැපතන බුද්ධ ප්‍රතිමාවකුත් තියෙනවා. මේ පන්සලේ භූමි ප්‍රමාණය ඉතාමත් පොඩි වුණාට පන්සලක තියෙන්න ඕනේ හැමදේම වගේ මේකේ තිබ්බා ඇත්තටම. මං කිව්වේ මේ පන්සලේ ඉන්න දඬුලෙනු හරි හීලෑ කියලා. ඔය ඉන්න කට්ටිය අතට අරන් අත ගන්නවා, කණ්ඩ දෙනවා. එහෙම. මේ තියෙන පන්සලේ සංඝාවාසය. ඒකෙත් විස්තර තමයි ඔය තියෙන්නේ. ඔතන පඩිපෙළේ
පින් කියලා ගහලා තියෙනවා කියලා එතන බෝඩ් එකක් ගහලා තිබ්බා. ඇත්තටම එතන පින් කියලා තියෙනවා. මට මුලින් බිංදුව හොයාගන්න බැරි වුණා. බිංදුව තමයි පයන්නටයි ඉස්පිරිලටයි මැද තියෙන බිංදුව පින් කියන ඒ වචනය කියලා තමයි කියන්නේ. ඒ පන්සලේ පූසෙක් හිටියා. මට නිකන් පූසා දැක්කම සීහ නැති වෙනවා වගේ. මං ඊයස්සේ පූසත් උරතල් කරා. මේ පන්සලට කිසිම දායක ගමක් නෑ. ඒ පන්සල බලන්න එන අය දෙන දාන වලින් එහෙම තමයි ඒ පන්සලේ වැඩ කටයුතු ටික වෙන්නේ. ඉතින් ඔයාලා කැමති නම් ඔයාලටත් වියලි ආහාරයේ පන්සලට ගිහින් දෙන්න පුළුවන්. ඒ පන්සලට දාන දෙන කිසිම කෙනෙක් නෑ. දානි උයන්න අංකල් කෙනෙක් ඉන්නවා. අපි දීපු බඩු වලට පින් දීලා ඊට පස්සේ අපිට ඒ හාමුදුරුවෝ මුළු තැන්ගේ එහෙම පෙන්නුවා. ඇත්තම ඉස්සරහට වඩා ඒ මුළු තැන්ගේ තියෙන පැත්තට නම් මට ආසෙ හිතුණා. ඔය යද්දිම එන්ට්‍රන්ස් එකේ තියෙන බෝඩ් එක මම අවසානයේ තමයි ඒක ෆොටෝ ගහගත්තේ. අපි ඊට පස්සේ එන්න පිටත් වුණා. මේ දූපතේ නම් ගම්මානයක් කිව්වා. ඉස්කෝලයක් තියෙනවා, පන්සලක් තියෙනවා, ගෙවල් 300ක් විතර තියෙනවලු. මේගොල්ලන්ගේ ප්‍රධාන රස්සාව මාළු අල්ලන එක කිව්වා ගඟේ. මාළු අල්ලලා එයාලා දියුණු වුණාම එයාලා ගමෙන් ඉඩමක් අරගෙන දූපත අතහැරලා ගමට යනවා කියලා කිව්වා. ඔය තියෙන පොඩියට මේ ඒ ගමේ පන්සල මේ ඔය ඔතනින් පේන්නේ ඒ ගමට යන පාර. ඇත්තම කිව්වොත් ඒ පාර නම් මාර විදිහට අබලම් වෙලා තියෙන්නේ. ඒ පාරේ යන්න පුළුවන් බයික්, ස්කූටර් වගේ ඒ දේවල් වලට විතරයිලු. මේ තියෙන නයිදූවලු ඒ නයිදූවේ තියෙනවලු දුටුගැමුණු රජතුමාගේ තව නාග කන්‍යාවියකුගේ ලොකු පිළිමයක්. ඒ දූපතට දැන් යන්න දෙන්නේ නැහැ කියලාත් ඒ අංකල් කිව්වා. මේ තියන්නේ පාවෙන කඩයක්. මේකේ කිරව එහෙම බොන්න තිබ්බා. අපි නම් බිව්වේ නෑ. ඔය ඉස්සරහින් තියෙන්නේ ෆිෂ් තෙරපි එකක්. මේක මේ අර කොටු ක්‍රමයට බැරල් දාලා දැලක් දාලා එහෙම කරන එකක්. ඒකට ගියෙත් නෑ අපි. අපිට ඉක්මනට එන්න ඕනේ නිසා අපි ඉක්මනට ආවා. මේ දූපතටත් ඔය පිටිපස්සෙන් වෙන දූපතට මොකක්ද නමක් කිව්වා. මේකේ කට්ටිය කැම්පින් කරන්න එනවලු. එයාලට හවස මේ ඔය මාදුකගේ බෝට්ටු පදින්න තහනම් කිව්වා. ඔරු ඇවිල්ලා මාළු දැල් එලනවලු මකුළු දැලක් වගේ රෑට. හැබැයි මෙයාලා එනවනම් නේවි එකට කෝල් එකක් දීලාලු කැම්පින් කරන්න එන්න ඕනි කියලාත් ඒ අංකල් කිව්වා. තව ඔය ගේන පොලිතින් අරා මේවා ඔක්කොම ගෙනාවගේම අපි ආපහු අරන් යන්නත් ඕනි කියලාත් කිව්වා. ඔය ඈතින් පේන සත පහේ මුහුද. ඕක සත පහක හැඩයකටලු තියෙන්නේ. ඕකේ පන්සලක් තියෙනවා. ඔයාලට ඉස්සරහට පෙනෙයි. ඒ පන්සල හදලා තියෙන්නේ සත පහේ හැඩයටලු. දැන් නම් ඒ හැඩේ ගිහින් අර වතුරට කාදනය වෙලා අර එහෙම වෙලා මේ ඒක ගිහින් කියලා තමයි කියන්නේ. ඔය තියෙන්නේ ඔය නම් තියෙන්නේ අර මං කිව්වේ දුටුගැමුණු රජතුමාගේ නාග කන්‍යාවගේ ලොකු පිළිම එකක් තියෙනවා කියලා. ඒ දූපතට යන තැන ඒ ගේට් එක දැන් වහලා තියෙන්නේ. කාටවත් යන්න දෙන්නේ නෑලු. ඔය දැන් බලන්න යන්නේ සත පහේ දූපත. බලන්නකෝ තව ඉස්සරහට පෙනෙයි. මේක මතුගඟේ තියෙන දූපත් වලින් පොඩිම දූපත කියලාත් ඒ අපේ බෝඩ් එක අරන් ගිහපු අංකල් කිව්වා. ඔයාලට පේනවනම් අර ඇතුලේ දේව රූප එහෙමත් තියෙනවා තාම. ඉතින් ඔන්න ඔහොම තමයි සත පහේ දූපත තියෙන්නේ. ඔන්න දැන් තමයි මම මේ ගමනේ ආසම පාට් එකට එන්නේ. ඔන්න දැන් ටිකකින් තව ටිකක් වෙලා බලාගෙන ඉන්නකෝ. ඔන්න හරිම ආසම තැනක් ඒක. මම ඊට කලින් ගිහිල්ලා නැහැ. මම ෆොටෝස් වලින් දැකලා තියෙනවා. මට මාරම ආස තැනක් තමයි ඒක. ඔන්න බලන්න.
ඔන්න ඉතින් ඔය තැනට ආවා. මේ කඩොලාන තියෙන්නේ. මෙතන කට්ටිය හරියට ෆොටෝස් එහෙම ගන්න හරි ෆේමස් තැනක්. මෙතන කඩොලාන ශාක අනිත් ගස් වලට වඩා වැඩියෙන් ඔක්සිජන් පිට කරන. ඇත්තම කිව්වොත් මෙතන මාරම කූල් ඉන්න ආස හිතෙනවා. ඉතින් අපි ගහපු ෆොටෝ ටිකක් මම නිකන් දැම්මා. මේක කිලෝමීටරයක් විතර දුරට තියෙනවා කිව්වා. ඕක වම් පැත්තෙන් තියෙන්නේ අපි කලින් බලපු දිද්දුව කියලා තේ අංකල් කිව්වා. ඔය ඒක ඉවර වෙන තැන කපු ෆොටෝ එකක්. ඇත්තම කිව්වොත් මම නම් එතනට මාරම ආසයි. ආයේ යන්න තියෙනවා නම් එතන නවත්තාගෙන ඉඳලා යන්න ඕනේ. ඔය තියෙන්නේ මාතුකගේ පොකුණ කියලා තියෙන තැන. එතන මොකක්ද මන් දන්නේ නැහැ. නමකුත් කිව්වා මට මතකත් නැහැ. කොහොම හරි ඔතනට කියන්නේ මාදුගගේ පොකුණ කියලා. ඕක පහු වෙනකොට ඉඳන් දිගටම තියෙන්නේ කිරල ගස්. ඕන්න බලන්න පුළුවන් නම් කිරල ගස් තමයි හුඟක්ම තියෙන්නේ. ඔය අපේ අක්කා මල් වගේක් කඩාගෙන ආසාවට ඉතින් ඒකත් දාන්න කිව්වා වීඩියෝ එකට. මම ඉතින් ඒකත් දැම්මා. ඒ මොන මල්ද කියලා නම් ඇත්තටම මට මතක නෑ. කිරල මල් වෙන්න ඕනේ. මට මතක විදිහට නම් ඇත්තටම මතක නෑ. හරියටම මතක නෑ මට ඒ මොනවද කියලා. ඔය ඕක නම් මේ හීම් බෝවිටියා වලක් කියලා තමයි කිව්වේ. ඔන්න ඉතින් අපි ගියපු තැනටම ආපහු ආවා. ඇත්තටම කිව්වොත් අද ගමන නම් මාරු. ඔයාලත් ඉතින් ගිහින් බලන්න මාදුකගේ. ඔය ගාල්ල පැත්තේ ළිඳක් තියෙන විදිහ බලන්නකෝ. ඒ වගේ ළිඳ ඇතුළ බැඳලා නැහැ. නිල් කැටයට වතුර තියෙනවා ආසාවෙ බෑ. අපේ කුරුණෑගල පැත්තේ නම් ඉතින් මෙහෙම ළිං නෑ. ඒතරම් මං ආසාවට ගත්තේ. ඉතින් අපි ගියපු තැනින් ඔයාලත් යනවා නම් ඔන්න තියෙනවා බෝඩ් එක. කන්ටැක්ට් කරගෙන යන්න. බයි බයි.